සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම තමීරා ෆැෂන් YouTube channel එකට ඔයගොල්ලන්ව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කතා කළා මැහුම් වලට ආධුනික ඔයා දැනගත යුතුම දේවල් මොනවද කියලා. ඒ වගේම ඇඳුම් මහන සැරසෙන ඔයා ගාව මිලදී ගන්න ඕනි මොනවද කියලා කතා කළා. ඔයාගේ වටපිටාව සකස් කර ගන්න ඕනි කොහොමද කියලා කතා කළා. මම ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට මැහුම් සඳහා යොදා ගන්නා උපකරණ පිළිබඳ වැඩිදුරට. ඒ උපකරණ පිළිබඳ දීර්ඝව මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා මේ සඳහා පිවිසෙන්නේ සමහර විට මැහුම් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාටම කියලා ඇඳුමක් මහ ගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කුමන අරමුණකින් ඔයා මැහුම් ඉගෙන ගන්න පිවිසුණත් ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතුම කරුණු තමයි මැහුම් උපකරණ පිළිබඳ. ඉතින් අපිට මැහුම් වලදී අත්‍යවශ්‍යම වෙන උපකරණය තමයි මැෂින් එක. මැෂින් එක කිව්වහම විවිධ මහන මැෂින් වර්ග වෙළඳ පොලේ දක්නට තියෙනවා. දැන් අපේ පරණ ගෙවල් වල නම් අර සාමාන්‍ය කළු නෝමල් සිංගර් මහන මැෂින් එක තියෙනවා. ගොඩාක් ගෙවල් වල ඒක පැත්තකට දාලා තියෙනවා. එන්න මේ මැෂින් එකත් අපිට මේ කාර්ය සඳහා යොදා ගන්න පුළුවන්. ඒක අවශ්‍ය නම් අපිට කරන්ට් එකට සම්බන්ධ කරගෙන මහන්න පුළුවන් නැත්නම් පාගලා මහන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා පෝටබල් සේවින් මැෂින්. ඒ කියන්නේ අපි මේසයක් උඩ තියාගෙන මහන පොඩි මැෂින් එක ඔයා දැකලා ඇති. ඒකට අපි කියනවා පෝටබල් මහන මැෂින් කියලා. දැන් තවත් එනවා ඊටත් වඩා පොඩි මහන මැෂින් එකක් මිනි සේවින් මහන මැෂින් කියලා. ඒක අපිට යන ඕනේ තැනක යන්න හරිම පහසුයි. ඒකිනුත් අපිට අපේ මේ කාර්යය තරමද්දුවට කරගන්න පුළුවන්. වෙළඳ පොලේ දැන්ට පවතින වැඩිම ඉල්ලුමක් තියෙන මහන මැෂින් එක තමයි high speed saving මහන මැෂින් එක. ජුකි, සෝජි, සිරුබා වගේ විවිධ නම් වලින් මේ මැෂින් එක අපිට දැක ගන්න පුළුවන් වෙනවා වෙළඳ පොලේ. මේ මැෂින් වල තියෙන මොඩල් නම්බර එක අනුව මේ මැෂින් විවිධ වර්ගීකරණයන්ට ලක් වෙනවා. මේකේ තියෙන මොඩල් නම්බර එකෙන් මේ මැෂින් අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව තව නූල් 5 ඕලොක් මැෂින් තියෙනවා. නූල් 3 ඕලොක් මැෂින් තියෙනවා. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා වෙළඳපොළට නූල් 6 ඕලොක් මැෂින්, පැඩ්ලොක් මැෂින්, ටී-ෂර්ට් මහන්න ගන්න මැෂින් තියෙනවා. ඒ වගේම කාන්සා මැෂින් තියෙනවා. මේ වගේ විවිධ මාදලේ මැෂින් අපිට වෙළඳපොළේ දක්නට ලැබෙනවා. නමුත් මැහුම් වලට ආධුනික ඔයාට ඉතාමත් වැදගත් මැෂින් එක තමයි නෝමල් මහන මැෂින් එක. ඔයා මහන මැෂිමක් අලුතින් මිලදී ගන්නවා නම් high speed saving මැෂින් එකකට යන එක වඩා සුදුසුයි. මහන මැෂින් එකත් එක්කම යන අපිට අවශ්‍ය වෙන තව උපකරණ තමයි බොබින්. ඒ වගේම ඉන්ඩිකටර්. බොබින් තෝරගනිද්දී අපිට අපේ මහන මැෂින් එකේ නම්බර එක කිව්වහම අපිට ඒ අදාළ මැෂින් එකට හරියන බොබින් අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩිකටර් විවිධ සයිස් වලින් තියෙනවා. සයිස් 11 තියෙනවා, සයිස් 14 තියෙනවා, සයිස් 16, සයිස් 18 මේ වගේ විවිධ සයිස් වලින් ඉදිකටු ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය නෝමල් රෙද්දක් මහන්න අපිට සයිස් 14 වගේ භාවිතා කරන්න පුළුවන්. සිල්ක් වගේ මැටීරියල් එකකට සයිස් 11 වගේ භාවිතා කරන්න පුළුවන්. එතනින් එහාට ඝනකම් රෙදි සඳහා සයිස් 16, 18 සාමාන්‍යයෙන් කර්ටන් වගේ දේවල් මහනවා නම් අපිට සයිස් 18 ඉදිකටු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ටී-ෂර්ට් වගේ මැටීරියල් ඇදෙන සුළු මැටීරියල් මහනවා නම් ඒවට වෙනම ඉදිකටු තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඔයා මේ වගේ විවිධ සයිස් වලින් ඉදිකටු ගෙනත් තියාගන්න. අපිට විවිධ ෆැබ්‍රික් වලට හරියන එතකොට අවශ්‍ය ඉදිකට්ට මාරු කරගන්න පුළුවන්. ඒ වගේම ඉදිකටු වල ක්වොලිටි ගැන බලන එක ඉතාමත්ම වැදගත්. සාමාන්‍ය ෂොප් වල පොඩි කඩවල් වල තියෙන ඉදිකටු නම් ගන්නම එපා. ඉදිකට්ට තුඩ ගොඩක් වෙලාවට ඇදයි. ඉදිකට්ට දාලා මහනකොට ඉදිකට්ට කැඩිලා යන බලනවා. ඒ වගේ ඉදිකටු ගන්න එපා. ක්වොලිටි ඉදිකටු ගන්න. සාමාන්‍ය සිංගර් වල තියෙන ඉදිකටු ගොඩක් ක්වොලිටි ඉදිකටු වර්ගයක්. ක්වොලිටි ඉදිකටු අපිට සිංගර් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපි දැනුවත් වෙන්න ඕනේ තවත් දෙයක් තමයි මැෂින් එකට දාන පුට් වර්ග ගැන. පුට් කිව්වම පුට් වර්ග ගොඩාක් වෙළඳපොලේ දකින්නට තියෙනවා. නෝමල් පුට් එක අපේ මහන මැෂින් එකේ
normal මහන රෙදි ඇඳුම් මහගෙන යනකොට අපි normal පුට් එක භාවිතා කරනවා. ඒ වගේම shipper එකක් මහනවා නම් අපි ඒ පුට් එක අයින් කරලා shipper පුට් එක දාගන්නවා. ඒ වගේම ගෙදර කරගන්නවා නම් ගෙදර පුට් එක භාවිතා කරනවා. ඇඳුමක වාටිය මහගද්දී hem එක මහන්න hem පුට් භාවිතා කරනවා. ඒ වගේම ෆෝල්ඩර් යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. ඇදෙන රෙදි මහන්න වෙනම පුට් භාවිතා කරනවා. මේ වගේ පුට් කියන්නේ ගොඩාක් ලොකු පාඩමක්. එහෙම බැලුවාම ඉතින් මැෂින් එක කියන්නේ අපේ මැහුම් ව්‍යාපාරයේ හදවත වගේ එකක් තමයි. මොකද අපිට ඒක නැතුවම බැරි උපකරණයක්. ඒ වගේම අපිට තවත් නැතුවම බැරි උපකරණයක් තමයි මෙෂරින් ටේප් එක. මෙෂරින් ටේප් එකත් වෙළඳ පොලේ විවිධ මාදිලි වලින් තියෙනවා. ක්වොලිටි අඩු එකේ ඉඳන් ක්වොලිටි වැඩි එක දක්වා ටේප් එක දකින්නට තියෙනවා. අපිට ඒක ප්‍රයිස් එක අනුව වෙනස් වෙනවා. අඩු ප්‍රයිස් එකට ටේප් තියෙනවා, වැඩි ප්‍රයිස් එකට ටේප් තියෙනවා. ඉතින් මම හිතනවා වැඩි ප්‍රයිස් එකට තියෙන ටේප් එකක් මිලදී ගන්න එක හොඳයි කියලා. සමහර ටේප් තියෙනවා එක පැත්තක අඟල් තියෙනවා, අනිත් පැත්තේ සෙන්ටිමීටර් තියෙනවා. එන්නේ වගේ ටේප් එකක් නම් අපිට ගොඩක් සුදුසු වෙනවා. කතුර කියන්නේ අපිට අත්‍යවශ්‍යම උපකරණයක්. කතුරත් වෙළඳපොලේ විවිධ ප්‍රයිස් වලට දකින්නට තියෙනවා. මහන ඔයා පාවිච්චි කරන කතුර කිසිම කෙනෙකුට දෙන්න එපා. කතුර හරි විදිහට පාවිච්චි කරන්න ඕනේ. කඩදාසි සඳහා වෙනම කතුරක් තියාගන්න ඕනේ. රෙදි කපන කතුරෙන් කඩදාසි කපන්න යන්න හොඳ නැහැ. එතකොට අපේ කතුර කැපෙන්න නැතු වෙනවා. ඒක නිසා රෙදි කපන්න වෙනම කතුරක් සහ කඩදාසි කපන්න වෙනම කතුරක් අපි තියාගන්න. වඩාත්ම ක්වොලිටි කතුරක් ගත්තොත් අපිට 3000කට එහා වගේ මිලකට යනවා. නමුත් ඊට අඩු මුදලට අපිට කතුරු මිලදී ගන්න පුළුවන්. ට්‍රිමර් එක කියන්නේ නූල් කපන්න අපි පාවිච්චි කරන උපකරණයක්. අපිට කතුරෙනුත් නූල් කපා ගන්න පුළුවන් තමයි. ඒ වුණාට ඊට වඩා ලේසියෙන් පොඩි නූල් කොටස් කපා ගන්න අපිට ට්‍රිමර් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් මහන වෙලාවට අපිට කතුරක් අතේ තියාගෙන නූල් කපන එක අපහසුයි. මොකද කතුර අපිට බර වැඩි, ප්‍රමාණයෙන් විශාලයි. ඒ නිසා අපිට ඒක කරදර නිසා ට්‍රිමර් එක කියන එක අපිට අතේ නිතරම තියාගන්න පුළුවන් දෙයක්. ඒක නිසා අපිට අපේ වැඩේ පහසු කරගන්න අපිට ට්‍රිමර් එක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. ට්‍රිමර් එක වැඩි ලොකු මුදලක් වෙන්නේ නැහැ. පොඩි මුදලකට අපිට වෙළඳ පොලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම රෙද්ද මත බ්ලොක් එකේ ඉඳලා කපලා ඇඳුම් මහන බලාපොරොත්තු වෙනවා නම් ඔයා ළඟ අනිවාර්යයෙන්ම චෝක් එක තියෙන්න ඕනි. අපි මේකට ටේලරින් චෝක් කියනවා. ඒවා විවිධ වර්ණ වලින් මිලදී ගන්න පුළුවන්. චෝක් එකට අමතරව පෙන්සිල් එක තියෙනවා, පෙන් එකක් තියෙනවා. ඒ වගේ තමන්ට අවශ්‍යතාවය අනුව ඕන දෙයක් මිලදී ගන්න පුළුවන්. රෙදි මහන අපිට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යම වෙන දෙයක් තමයි ෆැබ්‍රික් එක. වෙළඳ පොලේ විවිධ නම් වලින් ෆැබ්‍රික් වර්ග දකින්නට තියෙනවා. පොප්ලින්, ලේස්, කොටන්, සිල්ක් රෙදි වර්ග, සෙටින්, රේයෝන්, මස්ලින්, පොලියස්ටර් මේ වගේ තව ගොඩක් නම් වලින් රෙදි වර්ග අපිට වෙළඳ පොලේ දකින්නට පුළුවන්. ඉතින් අපි මේ රෙදි ගැන මේ රෙදි අල්ලලා බලලා ඒවායේ වෙනස වටහා ගන්න පුළුවන්. රූලර්ස් ගැන කතා කළොත් අපිට රෙද්ද මත බ්ලොක් එකක් ඇඳත්, කොලයක බ්ලොක් එකක් ඇඳත් අපිට අත්‍යවශ්‍ය වෙන උපකරණයක් තමයි රූලර්ස් කියන්නේ. ලොකු ප්‍රමාණ වලින් අපි රෙදි මන ගන්නවා නම් අපිට මීටර් කෝඩුව භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රෙන්ච් රූලර්, ආම් හෝල් එක අඳින ආම් හෝල් රූලර් වගේ විවිධ රූලර් වර්ග දකින්නට තියෙනවා. ඉතින් අපිට තවත් අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි නූල්. නූල් විවිධ සයිස් වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපි මිලදී ගන්න නූල ශක්තිමත් නූලක් වෙන්න ඕනේ. ඒ වගේම අපිට මැහුම් නීට් කරගන්න, ෆැබ්‍රික් එහාට මෙහාට යන එක වළක්ව ගන්න, ඒ වගේ දේවල් වලට අපිට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි පින්ස්. පින්ස් කියන එකත් විවිධ ක්වොලිටි වලින් වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. සමහරක් පින්ස් තියෙනවා ඒවැත් උඩවල් ක්වොලිටි මදි. සමහරක් පින්ස් තියෙනවා තියුණු තුඩවල් සහිත පින්ස් තියෙනවා. අපි මිලදී ගන්නකොට බලන්න ඕනේ ඒවැ තුඩ තියුණුද කියන එක. එතකොට අපිට ෆැබ්‍රික් එකට අපිට පින්ස් එක රඳව ගද්දී ෆැබ්‍රික් එකට ඩැමේජ් නොවන විදිහට පින්ස් එක රඳව ගන්න පුළුවන්. පින්ස් අපිට ගහලා තියාගන්න ලස්සනට පින් කුෂන් එකක් හදා ගන්න පුළුවන්. හැමතැනම පින්ස් දැන් පින්ස්
සාමාන්‍යයෙන් එක තැනක තියාගන්න අමාරු දෙයක් නේ පින්ස් කියන්නේ. ඉතින් ඒක රඳවලා තියාගන්න අපිට පින් කුෂන් එකක් ආධාර කරගන්න පුළුවන්. අපි මහන මැස්මක් වැරදුනොත් අපිට ඒක ගලවලා ඉවත් කරගන්න අපිට අවශ්‍ය වෙනවා සීම් රිපර් කියන උපකරණය. නමුත් මේක බටන් හෝල් එක කපා ගන්න ගොඩක් අය භාවිතා කරනවා. ඉතින් අපිට ඒ කාර්යයන් දෙකම මේකෙන් කරගන්න තාමත් පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් සීම් රිපර් කියන එක සීම් රිපර් එකෙන් කරන කාර්යය තමයි අපිට වැරදිච්ච නූල් ගලවා ගන්න එක. ඒකෙන් අපිට සිදු කරගන්න පුළුවන් අමතර කාර්යයක් ලෙස අපිට පුළුවන් බටන් හෝල් කපා ගන්නකට භාවිතා කරන්න. ට්‍රේසින් වීල් එක කියන එක සමහරු පාවිච්චි කරනවා, සමහරු පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අපිට බොහෝ අවස්ථාවලදී අපේ කාර්යයන් පහසු කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට සාරි ජැකට් වගේ මහන් ගන්නවා නම් අපිට වීල් එක ගොඩම ප්‍රයෝජනවත් වෙනවා. සාරි ජැකට් එක කියන්නේ ඇඟේ ගානට නීට් එකට මහ ගන්න ඇඳුමක් නිසා අපිට වීල් එක මගින් අපි මහන මැස්ම මහන පාර ලකුණු කරගන්න පුළුවන් කාර්ය මේකෙන් වෙනවා. ට්‍රේසින් වීල් එකත් එක්කම සම්බන්ධ අනිත් උපකරණ තමයි කාබන් කොළ. ඉතින් වීල් කරන්නේ අපි කාබන් කොළයක් යටින් තියලා. එතකොට අපේ කන පිට පැත්තෙන් කාබන් කොළේ තියෙන පාටත් එක්ක වීල් මාක් එක සටහන් වුණාම අපිට මහන එක වැරදීමකින් තොරව නීට් එකට කරගන්න පුළුවන්කම තියෙනවා. කාබන් කොළ කිව්වහම අපිට කාබන් කොළ වර්ග ಜಾති දෙකක් දකින්නට තියෙනවා. සමහරු බිල්ලි යන්න ගන්න කාබන් කොළ වර්ගයක් තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මේ කාබන් කොළ ඒකට වඩා විශාලයි. මේ කාබන් කොළේ යොදාගන්නේ මහුම් කර්මාන්තයේදී පමණයි. අනිත් කාබන් කොළ ඇඳුම් වලට තියලා වීල් කරාට පස්සේ ඒවා හේදුවට යන්නේ නැහැ. නමුත් මේ ෆැබ්‍රික් සඳහාම සකස් කරලා තියෙන මේ කාබන් හේදුවට පස්සේ ඒ කාබන් මාක් එක ඉවත් වෙලා යනවා. ඊට අමතරව තව අපිට ඉලාස්ටික් නූල් වර්ග ඕනි වෙනවා, ඉලාස්ටික් ඕනි වෙනවා, විවිධ බොත්තම් වර්ග ඕනි වෙනවා, හක් වර්ග ඕනි වෙනවා, ගම් වර්ග ඕනි වෙනවා. තවත් වැඩිදුරට ඔයා මහන්න ඉගෙන ගන්නවා නම් අපිට වර්ක් කරන්න සාරි ජැකට් මහනකොට ඕනි වෙනවා, බීඩ්ස් වර්ග ඕනි වෙනවා, පර්ල් වර්ග ඕනි වෙනවා. ඇඳුම් මහද්දී අපිට අවශ්‍ය වෙන මෙන්න මේ උපකරණ ගැන අපි දැනුවත් නම් අපිට කරදරයකින් තොරව ලේසියෙන්ම අපිට අපේ ඉගෙනීම් කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. මම අද ඔයාලට ගෙනාවු මෙන්න මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඒ සඳහා ඔයාලට අත්වලක් වෙයි කියලා. ඇඳුමක් මහලා අපිට ඇඳුම නීට් කරගන්න අත්‍යවශ්‍ය වෙන උපකරණය තමයි අයන් එක. මහුම් ඉගෙන ගන්න අපිට ගෙදර අයන් කරන අයන් එක හොඳටම ප්‍රමාණවත්. එතනින් එහාට යනකොට අපිට මේ සඳහා බොටල් අයන් එක මිලදී ගන්න පුළුවන්. මේකෙන් අපිට අවශ්‍ය තැන්වල ඇඳුම ප්‍රෙස් කරගන්න පුළුවන්. ඒකෙන් අපිට තවත් ක්වොලිටි වැඩි කරගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට මහුම් උපකරණ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඉතින් මගේ මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා මේකෙන් දැනුමක් ගත්තා කියලා හිතෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.